ලංකාවේ ගිරව් කන්ද කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන වලව්වක් ගැන හරිම අద్භූත වාර්තා රැසක් අපිට හම්බ වෙන්න ගන්නවා. මේ බංගලාව ගාවින් මිනිස්සු ගමන් කරන එක නවත්තලා තියෙන මීට අවුරුදු ගානක ඉඳන්. ගමේ මිනිස්සුන්ගේ කටකතාවල හැටියට මේ වත්තෙන් යන ගොඩාක් අයට කිරිවනා ගල් වලින් පහර දෙනවා කියලා වාර්තා වෙනවා. මේ බංගලාවේ උඩුමහලේ කවුරු හරි කෙනෙක් මවට වඳින ගාතාව කියනවා ඇහිලා තියෙනවා කියලා ගමේ සමහරක් පුද්ගලයෝ කියන්න පටන් අරන් තියෙනවා. සමහරක් අය අඳුරු ඡායා වල් මේ උඩුමහලේ එහාට මෙහාට යනවා දැකලා අධික ලෙස බීතියට පත් වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. මේ හේතුව නිසා මේ බංගලාවේ දොරටු මීට අවුරුදු ගානකට කලින් අගුළු දාලා තිබ්බා. ගිරව්කන්ද ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරන විදිහට මේ බංගලාව පුංචි දැරියකගේ ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. කාලයක් යනවත් එක්ක මේ ගෙදර ජීවත් වෙන්න එන ගොඩාක් අයට අඳුරු වස්තුන් වලින් බලපෑම් වෙනවා කියලා වාර්තා වෙනවා. මේ බංගලාව ගමේම ඉන්න ලයනල් කියලා පුද්ගලයෙක්ට බලා ගන්න බාර දීලා තියෙනවා. දැන් මේ පුද්ගලයා කියන විදිහට මේ ගෙදර දවල් වරුවේ මුර කරලා කරුවල වැටෙන්න ගන්නවත් එක්ක මෙතනින් එළියට යන්නේ හරිම නොසන්සුන් සිද්ධීන් වලට මුහුණ දෙන්න වුණ නිසා. අපිට හම්බ වුණු විස්තරත් එක්ක මෙතන අතීත කතාව ටිකක් සංවේදී එකක් වුණා. කුඩම්මගේ අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක් වුණ ටානියා සැල්වෙන්ඩ පුංචි දැරියගේ කතාව ගමේ මිනිස්සු අතර ගොඩාක් ප්‍රසිද්ධයි. අතීත කතාවේ හැටියට අවුරුදු 16ක් වයස ඇති ටානියා සැල්වෙන්ඩ මිය යන්නේ ඇයගේ කුඩම්මා විසින්. තම පියා ගෙදර නැති අවස්ථාවකදී ඇයව නටන වතුර භාජනයකට දමා ඝාතනය කරන්නේ ඇයගේ පියාගේ අනියම් සම්බන්ධතාවයට පලියක් ගැනීමට හිතාගෙනයි. මේත් එක්කම මේ සුළුමවත් දිවින අසාගෙන ඇති බවට වාර්තා වෙනවා. පියා ගෙදරෙද්දි දැකලා තියෙන්නේ තමන්ගේ දෙවැනි බිරිඳ බාල්ගේ බෙල්ලවැල දාගෙන මිය ගිහින් තියෙන අයුරුයි. කුස්සියේ තිබ්බ ලොකු කල්දේරම බලද්දී ඔහුගේ එකම දුවගේ දේහය දකිනවා. දැරියගේ ශරීරයේ මස් දිය වෙන තෙක් තැම්බී ඇති බවට වාර්තා වෙනවා. මේ සිද්ධියත් එක්ක පියා මානසික රෝගයකින් පෙළීලා මිය ගියා කියලා වාර්තා වෙනවා. මේ කතාව කොච්චර නොසන්සුන්ද කිව්වොත් අදටත් මේ කතාව අහන ඕනෙම කෙනෙක්ගේ ඇඟේ මවිල් කෙලින් වෙන්න පුළුවන්. මේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හේතුවෙන් ගමේ මිනිස්සු මේ ගෙදරට යන්නත් ලොකු බියක් දක්වලා තියෙනවා. දැන් මේ කතාව ගමේ මිනිස්සු එක එක විදිහට කියන්න පටන් අරන් තියෙනවා. සත්‍ය සිදුවීම සමග පරස්පරතා මෙතන තියෙන්න පුළුවන්. අපි ආපහු අපේ කතාවට එද්දී කසායි එකේ මම තිසර අෂෙන් දනුව 4 දෙනාම මෙතන ගවේෂණය කරගෙන ගියා. මේත් එක්කම මේ ගමේ ජීවත් වෙන පුද්ගලයෙක් මෙතන වුණ අద్භූත සිද්ධියකට මුහුණ දුන්න විදිහ අපිට පැහැදිලි කරේ මෙන්න මෙහෙමයි. අපිට වුණ දේ පොඩ්ඩක් පොඩි නිකන් ඔයාට වුණ සීන් එක කියන්නකෝ. මම වලව්වට යද්දී වලව්ව ඇතුළට ගියාට පස්සේ මට එකපාරටම ගලක් වැදුණා ඔළුවට. ඒ කියන්නේ වත්තට යද්දී. තිරිවාන ගලක් වගේ එකපාරටම ඔළුවට වැදුණා. ඔව්. ඊට පස්සේ මම ඔළුව එකපාරටම අල්ලලා බලද්දී ලේ. ඔව්. ඔළුව අතේ ලේ. ඊට පස්සේ මම එම හොස්පිටල් ගියා. කවුරුත් නැහැ. පිටිපස්සේ කවුරුත් හිටියේ නැහැ. ඒ කියන්නේ ඔයා හැරිලා බලද්දි වෙන කවුරුත් පිටිපස්සේ හිටියේ නැහැ. ඔව් හැරිලා බලද්දි පිටිපස්සේ කවුරුත් හිටියේ නැහැ. ඒ කියන්නේ ඔයා එක වෙන කවුරුත් එතනට ගියෙත් නැහැ. තනියම ගියේ. ඔව් මම තනියෙන් ගියේ වත්තට. ඒතකොට හිතා ගන්න බැරි විදිහට ගලක් වැදුණා ඔළුවට. ඔව් එකපාරටම ගලක්. ડોක්ටර්ස්ලා මොකක්ද කිව්වේ? ඔව් නෑ මම කිව්වා ඊට පස්සේ මෙහෙම මේ පිළිගන්නෙත් නැහැ නේ එහෙම දෙයක් කිව්වනේ. ඔව් ගලක් ඇවිල්ලා වැදුණා කිව්වා නිකන් තිරිවාන ගලක් වගේ. ඒ ගලක් ඇවිල්ලා වැදුණා ඔළුවට. කිරිවනා ගල් වලින් මිනිස්සුන්ට පහර දෙනවා. ටානියා සැල්වෙන්ඩ දැරියගේ දිනපොතේ හරිම නොසන්සුන් කතාවක් කියලා තිබ්බා. මේත් එක්කම මේ කිරිවනා ගල් සම්බන්ධ අතීතය ගැන අපි හොයලා බලන්න තීරණය කරා. අතීත කතාවේ හැටියට ටානියා සැල්වෙන්ඩ පුංචි කාලේ හරි අපූරු වැඩක් කරනවා. එයාලගේ මිදුලේ තිබ්බ කිරිවනා ගල් එයාගේ උඩ තට්ටුවේ කාමරයට අරන් ගිහින් පල්ලෙහා තිබ්බ පොකුණට විසික් කරන්න පුරුදු වෙලා තිබ්බා. එයා මෙහෙම කරන දෙයට හේතුවක් විදිහට දක්වලා තියෙන්නේ එයාගේ සුළුමව එයාට කරන හැම නරක දෙයක්ම ගෙදර පල්ලෙහා පොකුණේ ඉන්න ටානියාගේ මනක්කල්පිත රාක්ෂයාට කියනවා කියලයි. එහෙම කියලා මේ ගල විසික් කරන්නේ ඇයගේ සුළුමවට ශාප වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරනවා කියලා ඇයගේ දිනපොතේ ලියලා තිබුණා. මිනිස්සු කියන විදිහට දැරියගේ මරණයෙන් පස්සේ මේ පොකුණ සුද්ධ කරද්දී ඒකේ භාගයකට වඩා කිරිවනා ගල් පුරවලා තිබ්බා කියලා කියනවා. මේ නොසන්සුන් කතා අහනවත් එක්ක අපේ ටීම් එකට මෙතන වෙන දේවල් හිතාගන්න අමාරු වුණා.